සතියේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නවා. අපි මල්ලිම ඉතින් සහෝදරයෝ යාළුවෝ ඒ වගේ තමයි ඉතින් සුදමුත් ඒ වගේ තමයි ඉතින් තනිතෝ ගොඩක් කතා කරලා තියෙන. ඒකටත් මම සහභාගී වෙනවා. Music video. කොහොමද නිශාන්තය මේ දවස් ටිකේ වැඩ කටයුතු? මල්ලි ඉතින් කරගෙන යනවා. ඉතින් කෝල්ස් ගොඩක් එනවා. ඉතින් එහෙම තමයි වැඩි යන්නේ ඉතින්. ඇත්තටම මාර ලස්සනයි මේ සින්දු ටික. ඇත්තටම මේ ලංකාවේ පොල්ලෝ කියලා මං හිතන්නේ මේ සින්දු ටික අහපු නැති මිනිස්සෙක් ඉන්නවා ඇති කියලා. ඔව් ඒක තමයි මේ ඒවටින් මේ ගොඩක් කට්ටිය ආසයි. ඉතින් අර ඒ බැකින් එකයි සින්දු ලස්සන ඒ සින්දු වල මේ යන මියුසික් arrangement එක කීබෝඩ් පාට් ඒවට මේ ඉතින් ගොඩක් ආසයිනේ. අර පළවෙනි එකේ දෙවෙනි කැසට් එකේ මමනේ කීබෝඩ් ප්ලේ කරේ. කීබෝඩ් එකේ මම තමයි හිටින්. ඒකේ අර ගොඩක් හිතලා ප්ලෑන් කරලා මේ කරපු දේවලු මේ සමහර රෙකෝඩින් ස්ටුඩියෝට ගිහිල්ලා තමයි ඔය හිතලා මම මේ සමහර පාට් ගහලා තියෙන්නේ. නිකන් මෙහෙ ප්‍රැක්ටිස් නොකර ගිහලා හිටිත් එක ගහලා හිටිත් ප්ලේ කරලා තියෙන ඔය වෙලේ කීබෝඩ් ඔය මට තාලන් සුවඳ මලක උසාවිදී මේ සෙට් එක තියෙන්නේ අඹමාරේනෝ ඒ කැසට් එක. ඉතින් අයියා ඉස්සරහා වැඩ කටයුතු කොහොමද? ඒ කියන්නේ දැන් ස්ටේජ් වලට නගින්නද ඉන්නේ? එහෙම නැත්නම් බෑන්ඩ් එක ස්ටාර්ට් කරනවද? මල්ලි බෑන්ඩ් එක අනිවාර්යෙන් අපි මේ පහුගිය දවස්වල ප්‍රැක්ටිස් කරගන්න බැරි වුණ කෙනෙක් ස්පෝර්ට් එකේ රිපෙයාර්ස් වගේක් තිබ්බා. ඒ ටික දැන් ලේට් අපි දැන් මේ සතියේ මේ ඊළඟ සතියේ ප්‍රැක්ටිස් එක පටන් ගන්නවා. ඉතින් මට තනිතෝ ගොඩක් කතා කරලා තියෙන. ඒකටත් මම සහභාගී වෙනවා. මොකද මේ අර ගොඩක් අය මේ නිව් මෙලඩි සින්දු දැන් අපේ මල්ලි ඉවතුන් අතරේ නෑ. ඉතින් මගේ ආදරේ පුදුම විදිහට තියෙන චරිතයක් තමයි අපි මල්ලිම ඉතින් සහෝදරයෝ යාළුවෝ ඒ වගේ තමයි ඉතින් සුදමුත් ඒ වගේ තමයි ඉතින් සුදමුත් ඉතින් රටේ ඉන්නේ. ඉතින් ඕපන් ෂෝ වලට ඉතින් යනවා මේ පුළුවන් කාලය තියෙන විදිහට බලලා. බෑන්ඩ් එකත් පටන් ගන්නවා ළඟදිම. ඔව් අනිවා බෑන්ඩ් එකනේ ගොඩාක් මාස ඉතින් දැන් අපි මේ සුදම් චාමරාවනේ අවුරුදු 10කට පස්සේ ලංකාවට ඒ ඇවිල්ලා මොකද හිතෙන්නේ? ඒ ඇවිල්ලා ඒ ගහලා ගිය සින්දු ටිකෙන් ආපු රසිකයන්ගේ ඇවිස්සීම ගැන මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. ඉතින් මේ සමහර වෙලාවකදී මම හිතුවෙත් නෑ අපිට ඉස්සර ආදරය කරන රසිකයෝ නිව් මෙලඩි බෑන්ඩ් එකට සින්දු වලට එහෙම ඉන්නෝ කියලා මේකෙන් තමයි දැනගත්තේ. කියන්නේ ඊට හිටියා. නමුත් ඔච්චර ඇවිස්සලා එහෙම මේ සෝෂල් මීඩියා කැලඹිල්ලක් කරાવી කියලා එහෙම හිතුවේ නෑ. ඉතින් ගොඩක් සන්තෝෂයි. ඉතින් මේ ඒ වගේ රසිකයෝ පිරිසක් ඉන්න එකට ඒ අතරේ අපිට ඉපදිලා මේ විදියට ඉන්න ලැබීම මහා සතුටක්. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ලස්සන වැඩ ටිකක් දෙන්න. මොකද රසිකයෝ ගොඩාක් බලාගෙන ඉන්නවා එළිය ෂෝ වලට එනකන් බෑන්ඩ් එකයි හදනකන්. එහෙනම් ඇත්තටම හදවතින්ම සුබ පැතුම්. හරි සුබ පතනවා මල්ලිටත් ගොඩක් ආදරේ. ඉතින් අපිට සපෝට් එක දෙන එකට සෝෂල් මීඩියා පැත්තෙන් ඉතින් හැමෝටම මේ අපි උත්තර තියන්න මහානසි ගන්න රසිකයෝ පේජ් කරන අය හැමෝටම ඉතින් ගොඩක් ආදරේ. ඉතින් ඒ කාලේ වගේම තමයි දැන් කාලෙත් කොහොමද අපි මියුසික් කරලා සින්දු කියලා බෑන්ඩ් කරලා ජීවිතේ අවසන් කිරීමනේ අපි බලාපොරොත්තු වෙන ලොකු බලාපොරොත්තු නැහැ. සරල විදියට ජීවත් වෙලා මේ රසිකයන්ට දෙයක් දීලා අපි සන්තෝෂ වෙලා යාළුවා සන්තෝෂ කරලා මේ ජීවිතේ අවසානයේ වෙන්න තමයි අපි මගේ අදහස ඉතින්.